අපි ගොඩක් වෙලාවට හිතන්නේ නිර්වාණය කියන්නේ එකපාරටම සිද්ධ වෙන අద్భుත දෙයක්, ලොකු පිම්මක් කියලා. ඒත් ඇත්තට මේක පාරිශුද්ධත්වයේ නිශ්චිත අධ්‍යයන හතක් හරහා යන ගමනක්. එතකොට ප්‍රශ්නයක් එනවා. මේ නිර්වාණයට යන්න සිටියමක් තියෙනවද? පුදුමයකට වගේ බෞද්ධ ගැන්වීම් වලට අනුව උත්තරේ තමයි ඔව්. අනේ සිටියම ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හොඳයි. අපි මේකට ටිකක් ගැඹුරට යමු. මේ මාර්ගයට කියන්නේ සප්ත විසුද්ධිය. නැත්නම් පාරිශුද්ධත්වයේ අධියර 7. මේවා හරියට පඩිපෙළක් වගේ තමයි. එක පඩියක්වත් පනින්න බෑ. එකින් එක පිළිවෙලින්ම සම්පූර්ණ කරන්න ඕන. ඉතින් අපි මේ ගමන ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම බලමු මේ පියවර 7 මොනවද කියලා පොදුවේ. ඊට පස්සේ අඩිතාලම, ඒ කියන්නේ ශීරය සහ සිත ගැන කතා කරනවා. ඊළඟට ප්‍රඥාවේ හැරවුම් ලක්ෂ්‍ය සහ අවසානයේ සැබෑ මාර්ගය සහ අවබෝධය කරා යන විදිහ විමසලා බලමු. මේක හරියට සහය දිවීමේ තරංගයක් වගේ කියලාත් හිතන්න පුළුවන්. එක් අශ්වරතයකින් ඊළඟ නැවතුම් පොළට යනවා වදී හැම විසුද්ධියක්ම ඊළඟ එකට අවශ්‍ය ශක්තියයි පදනමයි හදලා දෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි මේවා පිළිවෙලින්ම සම්පූර්ණ කළ යුතු වීම. හොඳයි. අපි පටන් ගමු අඩිතාලමෙන්. ඕනම දෙයකට ශක්තිමත් අඩිතාලමක් ඕනනේ. මෙතනදී අපි සූදානම් කරන්නේ අපේ බාහිර ක්‍රියා සහ අභ්‍යන්තර මනස. මේ තමයි මුළු ගමනටම පදනම. පළවෙනි පියවර ශීල විසුද්ධිය. ඒ කියන්නේ අපේ හැසිරීම, අපේ කතා බහ පිරිසිදු කරගන්න එක. බලන්න මේ උපමාව කොච්චර ලස්සනද කියලා. හොඳට කොටපු සරුසාර පොළවක තමයි බීජයක් පැලවෙන්නේ. අන්න ඒ වගේ පිරිසිදු ශීලයක් කියන පොළවේ තමයි සමාධිය, ප්‍රඥාව කියන දේවල් වර්ධනීය වෙන්නේ. දෙවෙනි පියවර චිත්ත විසුද්ධිය. හිතන්නකෝ ඔයාලා වේගෙන් යන වාහනයක ඉන්නවා කියලා. පාරයිනේ තියෙන දේවල් පැහැදිලිව පේනවද? නෑ නේද? අන්න ඒ වගේ තමයි විසිරිලා කැළඹිලා තියෙන හිතකට යථාර්ථය කවදාවත් පැහැදිලිව පේන්නේ නෑ. ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් දකින්න නම් මුලින්ම සිත එක අරමුණකට ගන්න පුරුදු වෙන්න ඕන. හරි. අපි දැන් යන්නේ මේ ගමනේ හරිම වැදගත් සම්දිස්ථානයකට. මෙච්චර වෙලා කරපු සූදානමෙන් පස්සේ ගැඹුරු ප්‍රඥාව පහළ වෙන්න පටන් ගන්න අධීර දෙක තමයි මේ. තුන්වෙනි එක දෘෂ්ටි විසුද්ධිය. මෙතනදී වෙන්නේ හරිම පුදුම දෙයක්. අපි සාමාන්‍යයෙන් මම, මගේ, පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න දේ ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි. ඒක නිකම්ම නාම සහ රූප කියන මානසික සහ ශාරීරික ක්‍රියාවලින් එකතුවක් විතරයි කියලා තේරෙනවා. කෙසෙල් ගහක පතුරු ගැලෙව්වම අන්තිමට හරයක් නැති වෙනවා වගේ වැඩක්. හතරවෙනි පියවරෙන් අපේ ඔළුවේ තියෙන ලොකම සැකියක් දුරු වෙනවා. මම ඉස්සරේ හිටියද, මරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න. හේතුඵල ධම තීරුම් ගියාම මේ හැමදේම අඛණ්ඩ ක්‍රියාවලියක් බව පැහැදිලිවම වැටහෙනවා. සැක ඔක්කොම නැති වෙලා යනවා. දැන් අපි යන්නේ තවත් ඉහළ මට්ටමකට. මෙතනදී ප්‍රඥාව තවත් තියුණු වේවා. ඒ වගේම මේ මාර්ගයේ තියෙන සියුම් බාධක අඳුර ගන්නත් ඉගෙන ගන්නවා. පස්වෙනි එක මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට පුදුම ආලෝක පේනවා, ලොකු ප්‍රීතියක් දැනෙනවා. හැබැයි මේවා මාර්ගය කියලා රැවටෙන්න පුළුවන්. ප්‍රඥාවන්තයා දන්නවා මේවා නිකම් සයිඩ් ඉෆෙක්ට්ස් විතරයි කියලා. ඒවට අහුවෙන්නේ නැතුව ඉස්සරහට යනවා. හැවෙනි විසුද්ධියේදී එකකට පස්සේ එකක් විදිහට ගැඹුරු ඥානයන් මාලාවක් පහළ වෙනවා. මුලින්ම පේනවා හැම දෙයක්ම හැදිලා නැති වෙන හැටි. ඊට පස්සේ පේනවා ඒ දේවල් කොච්චර ඉක්මනට බිඳලා යනවද කියලා. අන්තිමට මේ සංසාර ගමන ගැන බයක් ඇති වෙලා මේකෙන් මිදෙන්න ඕන කියලා ලොකු වුමනාවක් ඇති වෙනවා. හොඳයි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පඩිපෙළේ ඉහළම තැනට. කූට ප්‍රාප්තියට. ඍජු අවබෝධය ලැබෙන තැන. හත්වෙනි ඒ වගේම අවසාන විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය. මෙතනදී විශේෂ මාර්ග ඥාන 4ක් පහළ වෙනවා. අන්දේ ඥාන 4න් තමයි චතුරාර්ය සත්‍ය කියන ගැඹුරුම යථාර්ථය ඍජුවම අත්දකින්නේ. මේ අවසාන පියවරත් එක්ක තමයි අපි අහලා තියෙන සෝතාපන්න, සකදාගාමි, අනාගාමි සහ අරහත් කියන උතුම් තත්වයන්ට පිළිවෙලින් ළඟා වෙන්නේ. මේක තමයි සම්පූර්ණ විමුක්තිය, සිළු දුකින් නිදහස් වීම. ඉතින් අපි මේ කතා කරපුව හැම දෙයකින්ම පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි නිර්වාණය කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූල පියවරෙන් පියවර යන පුහුණුවක ප්‍රතිඵලයක් කියන එක. එහෙනම් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා. මෙවැනි ක්‍රමවත් මාර්ගයක් තියෙනවා කියන එකෙන්ම අපේ අභ්‍යන්තර නිදහස කියන්නේ අහම්බයක් නෙවෙයි. ඒක අපිටම වගා කරගන්න පුළුවන් දෙයක් කියන එක නේද අදහස් වෙන්නේ.